මම හිතුවේ නවසීලන්තය කියලා. අහස උසට නැගුණු කඳු පන්ති වලින් වට වුණ අක්කර දහස් ගණනක් පුරා පැතිරී ඇති තෘණතලා මැද පිහිටි දකුණු ආසියාවේ විශාලතම ගවලෙන නුවරඑළියේ මනස්කාන්ත පරිසරයේ පිහිටි අඹේවැල කිරිගොවිපළ. බණ්ඩාරගම වික්‍රමශිලා බෞද්ධ විද්‍යාලයේ සිසු දරුවන් රැගෙන අපිත් ආවා මේ කිරිගොවිපළ නරඹන්න. මහාමාන්‍ය ඩී.එස්.ඒ. නානායක මහත්තයාගේ පාලන කාලය තුල ඒ කියන්නේ 1940 දශකයේදී රජයේ ගොවිපළක් ලෙස තමයි මේ කිරිගොවිපළ ආරම්භ වුණේ. පැවති අකාර්යක්ෂමතාවයන් නිසා 2001 වසරේදී මෙම කිරිගොවිපළ පෞද්ගලීකරණය කරනු ලබනවා. එලෙස පෞද්ගලීකරණය කරන විට දිනකට කිරි ලීටර් 3000ක පමණ අස්වැන්නක් ලබා ගත්තා. නමුත් අද වන විට දිනකට කිරි ලීටර් 60000ක අස්වැන්නක් ලබා ගන්නවා. ඒ කියන්නේ වාර්ෂිකව කිරි ලීටර් 1,50,00,000ක අස්වැන්නක් ලැබෙනවා. දිනකට කිරි ලීටර් 65ක් පමණ දොවා ගන්න පුළුවන් එළදෙනුන් මෙහි සිටිනවා. මෙම සුවිශාල ගොවිපළේ සේවකයන් වැඩ කරන්නේ 40ක් පමණයි. සියලුම කටයුතු සිදුවන්නේ ලෝකයේ අද වන විට භාවිතා වන දියුණු අතිනවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණ භාවිතා කරලයි. සෑම ගවයෙකුටම ඉලෙක්ට්‍රොනික හඳුනා ගැනීමේ අංකයක් භාවිතා වෙනවා. ඒ වගේම සෑම ගවයෙකුගේම කරේ ඇක්ටිවිටි මීටරයක් සවි කරලායි තියෙන්නේ. ඒ මගින් සෑම ගවයෙක්ගේම තොරතුරු ස්වයංක්‍රීයව පරිගණකගත වෙනවා. ගවයාගේ වයස, ගවයා ස්ථානගත කර සිටින තැන, ගවයාගේ සෞඛ්‍ය තත්ත්වය, ගත හැකි කිරි ප්‍රමාණය, කිරි දොවා ඇති වාර ගණන, කිරිවල ගුණත්වය යනාදී සෑම තොරතුරක්ම එම ඉලෙක්ට්‍රොනික අංකය යටතේ ඕනෑම අවස්ථාවක හඳුනා ගන්න පුළුවන්. ගවගාල ඇතුළත උෂ්ණත්වය, සුළඟ, පීඩනය වැනි දෑ පාලනය කිරීමට විශාල ප්‍රමාණයේ විදුලි පංකා භාවිතා වෙනවා. Wi-Fi පහසුකම් යටතේ ජංගම දුරකථනයක් මගින් ඇතුළත උෂ්ණත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. කිරි සඳහාම වෙන් වූ විශාල ප්‍රමාණයේ එළදෙනුන් 4500ක් පමණ සිටිනවා. මේ කිසිම ගවයෙක් පිර රටෙන් ආනයනය කළ ගවයෙක් නෙවෙයි. ඇමරිකාවේ සිටින උසස්ම වර්ගයේ ගවයන්ගෙන් ලබාගත් ඡාන භාවිතා කරලා ලංකාව තුලමයි මේ ගවයන් බෝ කරන්නේ. ගවයන්ගෙන් ලබා ගන්නා පැටව සෑම විටම මව් එළදෙනට වඩා ගුණත්වයෙන් වැඩි. ඒ වගේම ගැහැණු සතුන් ඒ කියන්නේ එළදෙනුන් වැඩිපුර බිවන ආකාරයෙන් තමයි එම තාක්ෂණය භාවිතා කරන්නේ. එක් ගවයෙකුගේ සාමාන්‍ය බර දල වශයෙන් කිලෝග්‍රෑම් 650ක් පමණ වෙනවා. ඔබ මේ දකින්නේ පැටව බිහි කිරීම සඳහා අවශ්‍ය පිරිමි බීජ ලබා ගන්නා ගොනු. මේ සතෙකුගේ බර කිලෝග්‍රෑම් 1200ක් පමණ වෙනවා. ගොවිපළ තුල වැඩ කරන තරුණ සේවකයෙකු යොදාගෙන මම මේ ඡායාරූපය ලබා ගන්නේ ඔබට මේ ගවයාගේ විශාලත්වය සාපේක්ෂ වශයෙන් තේරුම් ගැනීමටයි. දෙනුන්ගෙන් කිරි ගන්නේ උපරිම සනීපාරක්ෂක විධි භාවිතා කරලා යන්ත්‍රානුසාරයෙන්. දොවා ගන්නා කිරි සීතකරණයක් සහිත ටැංකියකට එසැනින් ගබඩා වෙනවා. එම නිසා කිරිවලට බැක්ටීරියා ඇතුළත් වීමට කිසිම ඉඩකඩක් නැහැ. ගවයන්ගේ ආහාර සඳහා දිනකට කෑම කිලෝග්‍රෑම් 60000ක් පමණ භාවිතා වෙනවා.
බඩ එරුව හා තනකොළ භාවිතා කරමින් තමයි කෑම මිශ්‍රණය සකස් කරගන්නේ. මේ කෑම සඳහා දිනක වියදම රුපියල් ලක්ෂ 90ක්. ගවයන් විසින් හෙළන ගොම ජලය සමග මිශ්‍ර කරමින් ස්වයංක්‍රීයව ගව ලෙනෙන් ඉවතට ඇදී යන්නයි සකස් කරලා තියෙන්නේ. ගොම හා ගව මුත්‍රා දින 45ක් ගබඩා කරලා තියෙනවා. අනතුරුව ජලය ඉවත් වූ වියලි ගොම මිශ්‍රණයක් ලබා ගන්නවා. එම මිශ්‍රණය භාවිතා කරමින් පොහොර නිෂ්පාදනය වෙනවා. මෙම අඹේවැල කිරිගොවිපළ තුළ ඉතා උසස් වර්ගයේ නිෂ්පාදනයන් රාශියක් බිහි වෙනවා. ප්‍රධාන වශයෙන් දියර කිරි නිෂ්පාදනය සිදු වෙනවා. ස්වභාවික රසයෙන් යුක්ත දියර කිරි, ඒ වගේම බනානා, ඵලූඩා, ස්ට්‍රෝබෙරි රසයෙන් යුක්ත දියර කිරි නිෂ්පාදනය වෙනවා. ඊට අමතරව මේ දේ ඉවත් කළ දියර කිරි නිෂ්පාදනය වෙනවා. ඒ වගේම චීස් හා චීස් බ්‍රෙඩ්, බටර්, යෝගට් හා යෝගට් බීම යනාදී විවිධ නිෂ්පාදනයන් රාශියක් සිදු වෙනවා. මේ සෑම නිෂ්පාදනයක්ම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවයි නිපදවෙන්නේ. දැනට සුළු ප්‍රමාණයක් මාළදිවයිනට අපනයනය කරනවා.